නුවණක්කාර ගමහාමිනේ. ඔන්න එකමත් එක රටක හිටියා ගමරාල කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි. මේ ගමරාල හරිම නපුරුයි, හරිම දුෂ්ටයි. මේ ගමරාල නිතරම ගමේ අනිත් මිනිස්සු එක්ක රණ්ඩු සරුවල් කරගත්තා. ඉතින් කිසිම කෙනෙක් මේ පවුලත් එක්ක සම්බන්ධකම් පැවැත්තුවේ නැහැ. මේ හේතුව නිසා ගමහාමිනේ ගොඩක් දුකින් තමයි කාලය ගත කරේ. ගමහාමිනේ කඩපිලට ගියත් අනිත් මිනිස්සු ඉක්මනින්ම එතනින් මාරු වෙනවා. වතුර ගේන්න ළිඳට ගියත් එහෙමයි. පාරේදී හම්බ වුණත් බිම බලාගෙන යන්න යනවා. මේ ගමරාල ගමහාමිනේටත් හරිම නපුරුයි. නිතරම ගමහාමිනේට බැනවදිමින් ගුටි බැට දුන්නා. ඒ වගේම ගමරාල නිතරම ගොඩක් පව්කාර වැඩත් කරා. එයාගේ හේනට එන සත්තු මොකෙක්ටවත්ම පණ පිටින් ආපහු යන්න නම් මේ ගමරාල ඉඩ තැබුවේ නැහැ. ඔන්න එක දවසක් මේ ගමරාල වඳුරෙක් අල්ලගෙන ඇවිල්ලා ගමහාමිනේට කිව්වා, මං නාගෙන එන්නම්. උඹ ඒ අතරේ මේ වඳුරව මරලා උයලා තියපන්. මං නැවිත් බත් කාලා ඉවර වෙලා උඹ වඳුරව මරපු විදිහටම මාත් උඹව මරා දමනවා කියලා. ඊට පස්සේ ගමරාල ළිඳට ගිහින් හොඳට නාගත්තා. අනේ අර අහිංසක ගමහාමිනේ අඬමින් කල්පනා කරන්න වුණා. ඇය වඳුරගේ බෙල්ල මිරිකලා මරන්න හැදුවා. අනේ මටත් මේ විදිහටම හුස්ම හිර වෙලා මැරෙන්න වෙයි නේද කියලා ඒ වැඩේ අතෑරියා. ඊට පස්සේ පිහියක් අරන් බෙල්ල කපන්න හැදුවා. ගමහාමිනේගේ බෙල්ලත් මේ විදිහටම කපලා බිම වැටිලා තියනවා මැවිලා පෙනිලා අතේ තිබුණු බිහියත් බිමට වැටුණා. ගමරාල හරිම දරුණුයි. කිව්ව දේ අනිවාර්යෙන්ම කරනවා. මන් වඳුරව මරලා ඉව්වත් නැතත් ඔහු අනිවාර්යෙන්ම මාව මරා දමනවා. ගමහාමිනේ හිතුවා. ඔන්න ඉතින් ටික වෙලාවකින් නාගෙන හොඳටම බඩගිනි වෙලා ආව ගමරාල කුස්සියට එබිලා බැලුවා. වඳුරු මස් කරිය ලිපේ සුවඳ හමමින් පැහෙමින් තිබුණා. ගමරාල කැකුළු හාලේ බතුත් එක්ක වඳුරු මස් කරිය තලු මරමින් පෙරේතකමින් ගිල දැමුවා. කාලා ඉවර වෙලා ගමරාල ගමහාමිනේට කිව්වා, එහෙනම් දැන් උඹේ වාරේ. උඹ මැරෙන්න ලෑස්තිද කියලා. ගමහාමිනේ බිම බලාගෙනම ඔළුව වැනුවා. ඉතින් ඊට පස්සේ ගමරාල ගමහාමිනේගෙන් ඇහුවා, උඹ කොහොමද අර වඳුරව මැරුවේ කියලා. නැට්ටෙන් අල්ලලා පොළවේ ගහලා කියලා ගමහාමිනේ ගේ ඇතුළට ගියා. ගමරාලගේ කට ඇරුණා. ඔහු ලැජ්ජාවෙන් බිම බලාගෙනම වත්ත පැත්තට යන්න ගියා. ඉතින් කොහොමද මේ ගමහාමිනේගේ නුවණ? තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ගමහාමිනේ ජීවිතේ බේරගත්තා. අද කතාව මෙතනින් අවසන්. මේ වගේ තවත් ලස්සන කතන්දර අහන්න අපේ සිංහල කතන්දර YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න.